හෙලෝ කොහොමද ඔයාලට හැමෝම හොඳින් ඉන්නවා නේද? මේ 17 වෙනි සෙනසුරාදා අපි බබාලා දෙන්නත් එක්ක ගියා පන්සලට. අපේ චූටි මැනික දැන් මේ hina වෙලා ලස්සනට දඟ වැඩ කර කර හිටියට චූටි කාලේ අකුරු හොඳටම සර්ප්‍රයිස් කරපු කෙනෙක්. ගොඩක් බබාලා ඉපදිලා මුල් මාස 3-4 ඇතුළත වැඩිපුරම නිදාගන්න එකනේ කරන්නේ. අපේ ලොකු බබාත් එහෙමයි. එයාත් ඉපදිලා මුල් මාස 3-4 ඇතුළත වැඩිපුරම කරේ නිදාගත් එක. හැබැයි අපේ චූටි බබා කරේ ඒකේ අනිත් පැත්ත. රෑ දවල් දෙකේම ඉවරයක් නැතුව අඬපු එක තමයි කරේ. ඒ විතරක් නෙමෙයි නින්දෙත් එයා බය වුණා. එකපාරම නිදාගෙන ඉද්දී ඇස් දෙක පියාගෙන අයියෙන් කෑ ගහනවා බය වෙනවා. ඉතින් අපි ඩොක්ටර්ස්ලාව channel කරලා පෙන්නුවා. කිසිම දෙයක් හරි ගියේ නෑ. ඊට පස්සේ අද අපි යන මේ පන්සලට අපේ අම්මා කිව්වා ගිහිල්ලා බාරයක් වෙන්න කියලා. ඔන්න ඉතින් අපි ආවා. ඔයාලට පේනවද මේ තියෙන සල්ගහක් පන්සලේ ඉස්සරහම තියෙන මේ සල්ගහ මාළු සුවඳයි සල්මන් පිරීලා තිබ්බා. ඊට පස්සේ ඉතින් අපි ඇතුළට යද්දි මෙන්න මේ බහු යාළුවෝ ටික අපි පන්සලේ ඉඳන් යනකම්ම චූටි බබාලගේ පස්සෙන්ම තමයි හිටියේ. මේ පන්සල රජමහා විහාරයක්. දුටුගැමුණු රජතුමා හිටිය කාලේ ඉඳන් මේ පන්සල තිබුණා කියලා සෙල්ලිපිවල තියෙනවලු. මේ පන්සල ගොඩාක් ખાස්කම් තියෙන පන්සලක්ලු. ඇත්තටම අපි චූටි බබාට බාර වෙලා සතියක් වගේ යන්නත් කලින් හේතුවක් නැතුව එයා හැම නිතරම අඬපු එකයි නින්දෙදි බය වුණ එකයි නතර වෙලා ගියා. අපි ප්‍රාර්ථනා කරේ අපේ චූටි බබාගේ මේ ප්‍රශ්නේ හරි ගියාට පස්සේ ආපහු ඇවිල්ලා පළතුරු වට්ටියක්, දැහැත් වට්ටියක්, මල් වට්ටියක්, තෙල් මල් හඳුන් කූරු, කිරි ආහාර, එතකොට පන්සල් ප්‍රතිසංස්කරණය කරන්න මුදල් රුපියල් 10,000ක් දීලා බාරේ ඔප්පු කරනවා කියලා. ඉතින් ඔන්න අද තමයි අපිට ඒක කරගන්න පුළුවන් වුණේ. ඔයාලට පේනවද මේ පන්සල විශාල ගල් කන්දකින් වට වෙලා තමයි තියෙන්නේ. මේ තියෙන්නේ විහාර මන්දිරය. මම අර කලින් පෙන්නපු ගල් කන්ද ඇතුලේ තමයි මේ විහාර මන්දිරය තියෙන්නේ. එක්සන්තර ජාතකයේ එක ජාතක කතා සිදුවීම් ගොඩක් නිරූපණය කරලා තියෙනවා මේ විහාර මන්දිරයේ තියෙන පින්තූර. පේනවා නේද ඔයාලට උඩගල තියෙන විදිය. දැන් මම මේ ඔයාලට උඩ චෛත්‍යය පෙන්වන්න ඕනේ. ලොකු වැස්සක් එන්න ආවා. ඒක නිසා දුවගෙන ඉක්මනට ඔයාලට චෛත්‍යය පෙන්වන්න ඕනේ නිසා. මේ පන්සල වටේටම තියෙන ලස්සන ලොකු කුඹුරක්. ඉතින් ඔන්න හයියෙන් වහින්න පටන් ගත්තා. පේනව නේද වැස්සේ තරම. අපිට පැය 3ක් විතර පන්සලේ ඉන්න වුණා වැස්ස පායනකම්. අදට මම මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. මගේ මේ වීඩියෝ එකත් හොඳයි නම් මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න. ගිහිල්ලා එන්නම්. bye. හැමෝටම සුබ දවසක්.